විමසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 25ක් තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහින්ද රාජපක්ෂ පාලනය විසින් ඉදිරිපත් කරන ලද සිව්වැනි අයවැය ලේඛනය පිළිබඳ විවාදයට සම්බන්ධ වීමට ලැබීම ඒ පිළිබඳ මම සතුටු වෙනවා වගේම ඊට කාලය අවකාශය ලබා දීම පිළිබඳ ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, එක පැත්තකින් අයවැය ලේඛනය කියලා කියන්නේ මේ රටේ අනාගතය තීරණය කරන ගමන් මඟ තීරණය කරන ප්‍රධානතම ලියවිල්ල. ජනතාවගේ ඉරණම තීන්දුව කරන ප්‍රධානතම ලියවිල්ල. රටක් මුණ දීලා තියෙන අභියෝග ජය ගන්න රජය ඉදිරිපත් කරන අයවැය ලේඛනය සමත්ද නැද්ද කියන එක මත තමයි මේ අයවැය ලේඛනයේ සාර්ථකත්වය මනින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ අයවැය ලේඛනය විවාද කරනකොට මේ අයවැය යෝජනා කොතෙක් දුරට රට මුණ දීපු අභියෝග ජය ගන්න සමත් වෙනවද නැද්ද කියන එක මත පදනම් වෙලා තමයි අපි මේක විවාද කරන්න ඕනකම තියෙන්නේ. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අපේ ගම්වල තියෙනවා පැරණි කතාවක් ඇත්ත කියන්නත් බිම ඉඳ ගන්නත් බය වෙන්න ඕන නැහැ කියලා. ඒ නිසා අපිත් මේ අයවැය ලේඛනයේ දුඹල තැන් ගැන පෙන්නලා දෙන්න විවේචනය කරන්න පසුබට වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ අයවැය ලේඛනයේ සාධනීය කාරණා තියෙනවා නම් ඒක පිළිගන්න ඒක නොදක ඉන්න තරමේ කුහකකමකුත් අපි ළඟ නැහැ. විවාදයට වෙන් වෙච්ච කාල සීමාව සීමා සහිත වෙච්ච නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂයේ වගකීම විදියට මේ අයවැය ලේඛනයේ දුර්වලතාවයන් පෙන්눔 කරන්න මගේ කාලය මම පාවිච්චි කර ගන්නවා. අද අයවැය ලේඛනයේ විවාද තුන්වෙනි දවසේ. දවස් දෙකක් තිස්සේ මේ අයවැය ලේඛනයේ විවාදයට සම්බන්ධ වෙච්ච පක්ෂ විපක්ෂ කතිකයින්ගේ කතාවලට අපි සවන් දුන්නා. ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් ඉදිරිපත් කරපු කතා කරපු කතිකෝ හැම විටම උත්සාහ කෙරුවේ මේ අයවැය ලේඛනය පිළිබඳ වර්ණනා කරන්න අතිශෝක්තියෙන් වර්ණනා කරන්න. සමහර අවස්ථාවල පිළිකුල දැනෙන තරමටම මේ අයවැය ලේඛනය වර්ණනා කළා මිස මේ අයවැය ලේඛනයේ දුඹලකමක් දෝෂයක් දකින්න ඔවුන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වගේම අනික් පැත්තෙන් ලෝකයේම ආර්ථික අර්බුදයක විදිලා තියෙන වෙලාවක මෙවැනි අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම ආශ්චර්යයක් කියලා, මේක හාස්කමක් කියලා කියන තැනට ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු පෙළඹුණා. ඒ වගේම තමයි තවත් සමහරු මේ අයවැයට දේශප්‍රේමී සලුපිලියන් දන සූදානම් වුණා. මේක ජාතික ආර්ථිකයක් ගොඩනගන්න අරමුණු කරගත්ත නිෂ්පාදන ආර්ථිකයට පණ දෙන ප්‍රගතිශීලී අයවැයක් කියලා මේ අයවැයට නම් දෙන්න, ඝන පිහිටුවල නම් තියන්න සමහර සූදානම් වුණා. සමහර විපක්ෂෙම වාඩි වෙලා ඉන්න ඔළුවෙන් හිටගෙන ඉන්න සමහර වංශලත් ඒකම කිව්වා. ඒ විහිළු කතා ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි රටට වැදගත් වෙන්නේ නැහැ. රටට වැදගත් වෙන්නේ මේ අයවැය පිළිබඳ හරවත් විවාදයක්. ඒ වගේම මේ අයවැය ලේඛනය පිළිබඳ හරවත් විවාදයකට යොමු වෙන්න කියලා අපි සියලු දෙනාට ආරාධනා කරන ගමන් මේ අයවැය විවාදය හරවත් වෙන්නේ මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම හරහා මේ සමාජයට අත්විඳින්න සිද්ධ වෙන අයහපත අනතුර මගහරවන්න, මේ අයවැයේ දෝෂ නිවැරදි කරන්න, මේක සංශෝධනය කරන්න ආණ්ඩුව පැත්තෙන් නිහතමානී වෙනවා නම් විතරයි මේ අයවැය විවාදේ අර්ථයක් තියෙන තේරුමක් තියෙන්නේ. එහෙම නැත්නම් මේ කියන කතා හැන්සාඩ් වාර්තාවේ පිටුපිරෙයි. ඊට වඩා වැරියමක් වෙන්නේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රජයට මේ රටේ ආර්ථිකය ගොඩනගන්න නිවැරදි දැක්මක් තිබුණේ නැහැ. නිවැරදි ආර්ථික උපාය මාර්ගයක් තෝරගන්න මේ රජය අසමත් වුණා. ආර්ථිකයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියෙන් අත්මිදිලා නව ආර්ථික ප්‍රතිපත්තියකට යොමු වෙන්න මේ ආණ්ඩුවට ධෛර්යයක් තිබුණේ නැහැ. රජයේ ආර්ථික උපදේශක බවට පත් උනේ කොල්ලකාරී විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ හඳුන්වා දීපු පියවරම තමයි මේ ආණ්ඩුවේ උපදේශක බවට පත් උනේ. ඒ නිසා තමයි
අද මෙරටේ ආර්ථිකය අද බිඳ වට්ටලා අවුරුදු 31ක් තිස්සේ මෙරටේ ක්‍රියාත්මක වෙච්ච අදත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කර තියාගෙන යන කොල්ලකාරී විවෘතාර්ථික ප්‍රතිපත්තිය තමයි මෙරටේ ජාතික ආර්ථික විනාශ කෙරුවේ. බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආර්ථික ප්‍රතිපත්තිය තුල 31 අවුරුද්දක් තිස්සේ අපි ගමන් කරලා අද මේ ජාතියට උරුම කරලා තියෙන්නේ මොකද්ද? මේ ආර්ථිකය කොයිපටද ගෙනල්ලා තියෙන්නේ? දැන් අපි දන්නවා එදා මේ රටේ ජනතාව ඇඳ රෙද්ද බැනියම අපේ ආත්තා මුත්තා ආච්චි සීයා අම්මා තාත්තා ඇඳ කම්බාය වෙන්න පුළුවන් ඇඳ වේට්ටිය වෙන්න පුළුවන් ඇඳ සරම වෙන්න පුළුවන් මේක අපේ මේක හැදුනේ මේක නිපදුනේ අපේ කර්මාන්ත ශාලාවේ එදා තිබුණා තුල්හරිය පූගොඩ වේයන්ගොඩ දෙවන්ත රෙදි කර්මාන්ත ශාලා පද්ධතියක් තිබුණා ඒ මුළු මහත් කර්මාන්ත ශාලා පද්ධතියම වහලා දැම්මේ මේ වැරදි ආර්ථික ගමන අද අමුඩ ලේන්සුවත් පිටරටින් ගේන තැනට මේරට ඇදලා දැම්මේ පෞගේ ඉතිහාසය පුරාම මේ ආර්ථිකය ගමන් ගත්ත වැරදි ආර්ථික ප්‍රතිපත්ති. ගරු නියෝජ්‍ය කතානායකතුමනි එදා මේ ආර්ථිකය ලෝකෙට හඳුන්වලා දීපු මේක පරමාදර්ශී රාජ්‍යං විදියට අපිට පෙන්눔 කරපු ඒ පප්පලටත් අද වැරදිලා තියෙනවා. එදා පරමාදර්ශී රාජ්‍යයක් විදියට පෙන්නපු ඇමරිකා එක්සත් ජනපදයේ අද මොකද වෙලා තියෙන්නේ? ඇමරිකාවේ මූල්‍ය වෙළඳපොළ කඩා වැටිලා. ගෝලීය ආර්ථිකයම අද අර්බුදයට ඇද වැටිලා. ධනේශ්වර ආර්ථික විද්‍යාඥයන්ගේ අනාවකේ සිහින බොඳ වෙලා. පුරෝකතන බොරු වෙලා. අනෙක් පැත්තෙන් අද ලෝකේ එකම යථාර්ථයේ සමාජවාදී ආර්ථිකය කියලා ලෝකෙට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පහුගිය දවසේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට සිද්ධ වුණා එක පිළිගන්න. යල් පැන ගියපු ආර්ථික ප්‍රතිපත්තියක් කරේ පින්නගෙන ඇවිල්ලා. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ ආර්ථිකය ගෙනල්ලා තියෙන සුසානේ ළඟට. ඒ වෙනුවෙන් ගහපු ශෝක ප්‍රකාශය තමයි අද මේ අයවැය ලේඛනය කියලා අපි ඉස්සරහට ගෙනල්ලා තියෙන්නේ. රටේ ආදායම උපයපු නිෂ්පාදන මාර්ග සියල්ල අද බිඳවට්ටලා තියෙනවා. ජාතිය කොඳුනාරටිය බිඳලා දාලා තියෙනවා. ණය උගුලක මේ රට හිර කරලා තියෙනවා. වත්ත බදු දීලා ඇස්සට දත නියමන තැනට මේ රට මේ ජාතිය පත් කරලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගත වෙච්ච පහුගිය ඉතිහාසය ඇතුලේ අපි කොච්චර ණයකාරයෝ බවට පත් කරලා තියෙනවද කියලා කිව්වොත් 2007 අවුරුද්ද වෙනකොට අවසානයේ වෙනකොට ගත්ත ණය කන්දරාව රුපියල් බිලියන 3013.4. ඒක පුජ්‍යල ණය 1,55,000ට ආසන්නයි 1,50,000 ඉක්මවලා තියෙනවා. ඒ 2007 වෙනකොට තත්ත්වය මේක කියනකොට ගරු ජනාධිපතිතුමාට රිදෙනවා. එතුමා තමන්ගේ අයවැය ලේඛනයේ මුල් කතාවෙන් මොකද කිව්වේ? මේක මෙහෙම කියනවා. ගරු කතානායකතුමනි එක පුජ්‍යලයක් රුපියල් 1,55,000ක් ණය ගති බව සඳහන් කරමින් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද පුවත්පත්වල හා රූපවාහිනී වැඩසටහන්වල කරන ප්‍රකාශ මම දකිනවා. නමුත් ඒ රුපියල් 1,50,000 ගෙවන්න අවුරුදු 20ක් 25ක පමණ කාලයක් ඇති බව කියන්නේ නැහැ. වසරකට එක් පුජ්‍යලයකට ගෙවිය ඇති ණය ප්‍රමාණය රුපියල් 7,000ක් බව කියන්නේ නැහැ.